මේ දෙවෙනි කොටසෙන් අපිට තියෙන්නේ මෙන්න මෙහෙම එකක් කියනවා. මේ වගේ ත්‍රිපද වර්ගික ප්‍රකාශනයක් දීලා ඒ වගේ සාධක සොයන්න කියන්නේ. මාතෘකාව තේරුම් නැති වුණාට මොකද්ද වෙන්නේ කියලා විස්තරයට බලමු මේකේ. දැන් ඊට කලින් අර බීජීය ප්‍රකාශන පාඩමේදී අපි කතා කරා මෙන්න මේ වගේ දීපද ප්‍රකාශන දෙකක ගුණිතය කියන එක. ඒතර මේ වගේ එකක් ගුණ කරපුවාම කොහොමද එන්නේ? ගුණ කරපුවාම තියෙනවා මෙතන x ධන 3 වරහන් ඇතුලේ ඒක ගුණ කරන්න කියනවා. x ධන 4. කොහොමද මේක සුළු වෙන්නේ? මේ පැත්තේ x එළියට ගත්තා. ඊට පස්සේ මේ පැත්තේ x ධන 4 එනවා. ආයි මෙතන ධන 3 එළියට ගත්තා. ගුණ කරන්න කියනවා x ධන 4. ඊට පස්සේ සුළු වුණාම මේ x මේ x සුළු වුණාම x වර්ගය එනවා. මේ x මේ 4 සුළු වුණාම ධන 4යි x එනවා. ඊට පස්සේ ධන 3යි මෙතන x සුළු වුණාම ධන 3යි x. අන්තිමට ධන 3යි මෙතන 4යි සුළු වුණාම 3 4 12 ධනනේ ධන 12යි. ඉන්සල් කරපුවාම මොකද්ද? x වර්ග 4x 3x එකතු වුණාම ධන 7යි x ධන 12. මේක නෙන්නේ උත්තරේ. දැන් මේ පාඩමේදී අපිට කියන්නේ මෙන්න මේක දුන්නාම ඒකෙන් අපිට මේ මුලින් තියෙන ප්‍රකාශනේ ගොඩනගන්න කියලා. ඒකට තමයි අපි කියන්නේ මේ ත්‍රිපද වර්ගික ප්‍රකාශන වල සාධක කියලා. මේ මාතෘකාවෙන් කියන්නේ අන්න ඒක. ඊට පස්සේ අපි බලමු දැන් මේ වගේ ප්‍රකාශනයක් දුන්නාම කොහොමද මේක ගොඩනගන්නේ කියලා. හරි. ඊට පස්සේ මේ අර සාධක කියලා එකක් හොයා ගන්නවා. දැන් මේක දුන්නාම කෙලින්ම ඉස්සරව මේක හොයන්න කලින් අපිට මොකක්ද හොයාගන්නේ? ඊට කලින් තියෙන පදේ මෙන්න මේක. ඒ කියන්නේ මොකක්ද තියෙන්නේ කියලා x වර්ග ධන 4යි x ධන 3යි x ධන 12යි තියෙන්නේ. දීලා තියෙන ප්‍රකාශනය මොකක්ද එතකොට? x වර්ග ධන 7යි x ධන 12. මේක එතකොට අපි මොකද්ද මුලින්ම කරන්නේ? මෙන්න මේ 7යි x තියනවානේ. ඒක දෙකට කඩලා ලියා ගන්න ඕනේ මෙන්න මේ වගේ ප්‍රකාශන දෙකක් යන විදිහට. ඒ කියන්නේ කොහොමද? දැන් මේක 4යි x 3යි x එකතු වුණාම 7යි x එනවනේ. ඒ වගේම තව සම්බන්ධයක් තියෙනවා. ඒ මොකද්ද? දැන් මෙතන පළවෙනි එක තියෙනවානේ. x වර්ග අන්තිමේට 12 තියෙනවා. මේක දෙක ගුණ වුණාම කීයද? 12යි x වර්ගනේ. එතකොට මේ දෙක ගුණ වුණාම බලමු 3යි x 4යි x. ඒකේ 7යි x වල සාධක 4යි x ගුණ කරනවා 3යි x වලින්. මොකක්ද දෙන්නේ? 3 4 12යි. දෙකේම x තියෙනවනේ. එතකොට 12යි x වර්ග. මොකක්ද උනේ එතකොට? මේ x වර්ගයේ මෙතන තියෙන සංඛ්‍යාවයි ගුණ වුණාම වෙන සංඛ්‍යාව වෙන්න ඕනේ. මෙන්න මේ සාධක දෙකේ ගුණිතය. අනිත් කන්ඩිෂන් එක මොකක්ද එතකොට? මේ 7යි x හැදෙන්න ඕනේ මෙන්න මේ සාධක දෙක එකතු වුණාම. ඒ කියන්නේ අපි ඉස්සරවම මෙන්න මේ 7යි x කියන එක දෙකට කඩලා ලියා ගන්නවා. දැන් 7යි x හදන්න පුළුවන් කොහමද? එතකොට මේ දෙකට කඩන්න කලින් අපි හිතන්න ඕනේ මේ සාධක දෙක එකතු කරපුවාම මෙන්න මේ 7යි x එන්න ඕනේ. ඊට පස්සේ සාධක දෙක ගුණ කරපුවාම මෙන්න මේ 12යි x වර්ග කියන එක එන්න ඕනේ. ඒකට මොකක්ද එන්නේ මෙතනට? සාධක දෙක මොකක්ද වෙන්න ඕනේ? 3යි x 1යි 4යි x 1යි එන්න ඕනේ. හරිනේ. එතකොට 3යි x 4යි x එකතු වුණාම එනවා 7යි x 3යි x 4යි x ගුණ වුණාම එනවා 3 4 12යි x දෙකේම තියෙනවා 12යි x වර්ග. හරිනේ. එතකොට දැන් මොකද්ද? x වර්ග දැන් මේ සාධක වෙන් කරලා ලියන්න ඕනේ. ධන 3යි x ධන 4යි x ධන 12. ඒකනේ. දැන් අපි මොකද්ද කරන්නේ? මේවයි පොදු සාධක වෙන් කරන්න. මේ පාඩමේ කලින් කතා කරපු කොටස. එතකොට මේ දෙක වෙනම ගන්නවා. මේ දෙක වෙනම ගත්තාම මොකද්ද මේ දෙකේ පොදු සාධකය? x නේ. x මෙතන එක x එකක් එළියට ගත්තාම තව එක x එකක් ඉතුරු වෙනවා. ඊට පස්සේ ධන 3යි x එළියට x එළියට ගත්තාම ධන 3 ඉතුරු වෙනවා. ඊට පස්සේ දෙවෙනි පද දෙක ගන්න. ඒක මොකද්ද පොදු සාධකය? 4x තියෙනවා 12 තියෙනවා. 4 පොදුයිනේ. ධන 4 එළියට ගන්න. ඊට පස්සේ මේ 4x වලින් 4 එළියට ගත්තාම ඉතුරු වෙන්නේ මොකක්ද? x. ඊට පස්සේ ධන 12න් 4 එළියට ගත්තාම දුරුසර 4 එක 12ට ගියත් තියෙනවා. 3ක් තියෙනවා. එතකොට ධන 3. දැන් මේක අපිට ලියන්න පුළුවන් කොහොමද? මෙතන x ධන 3 මෙහෙම ලියනවා. ඊට පස්සේ මෙතන x. හරි. මෙතන ධන 4. දැන් ලියුණා නේද? මෙන්න මේ ප්‍රකාශනය දුන්නාට පස්සේ අපව මේක මාවනේ x ධන 3යි x ධන 4. මෙන්න මෙතන ආවා. හරි. ඔය ගණන් හදන විදිහට තමයි මේ පාඩමේ අපිට කියන්නේ ත්‍රිපද
ත්‍රිපද වර්ග ප්‍රකාශන වල සාධක සොයනවා කියන්නේ. තව ගානක් හදලා බලමු මේකට. ඊමණසේ මෙන්න මේ උදාහරණය මොකද්ද කියන්නේ බලමු. ඒක කියනවා අපිට x වර්ග ධන 6x ධන 8 කියන එක. ඒකේ සාධක සොයන්න කියලා. දැන් අපි මොකද්ද මුලින්ම බලන්න ඕනේ. මෙන්න මේ මැද 6x එක දෙකට කඩා ගන්න ඕනේ. දෙකට කඩන්න කලින් මොකද්ද බලන්න ඕනේ. මේ x වර්ගයේ 8 ගුණිත කීයද? 8යි x වර්ග. ඊට පස්සේ මෙතන මැද එක 6යි x. එතකොට මේක දෙකට කඩන්න ඕනේ කොහොමද අපි? ඒක එකතු කරපුවාම එන්න ඕනේ 6යි x. ඒ පද දෙක ගුණ කරපුවාම එන්න ඕනේ 8යි x කියන එක. එතකොට මේ 8යි x වර්ග කියන එක හදාගන්න පුළුවන් විදි බලමු කොහොමද කියලා. මොකක්ද ඒක? අපි එක එකව ලියන්න බලන්න ඕනේ එතකොට. 8යි x වර්ග කියන එක හදාගන්න පුළුවන් විදි කොහොමද? x ගුණ කරොත් එහෙම 8යි x වලින් එතකොට එනවනේ 8යි x වර්ග. ඊට පස්සේ ආයෙ මොනවද තියෙන්නේ? 2යි x ගුණ කරොත් එහෙම 4යි x වලින් එනවනේ 8යි x වර්ග. ඊට පස්සේ ආයෙ මොනවද තියෙන්නේ? ආයෙ මොනවත් නැහැ. ඊට පස්සේ මොකද බලන්න මෙන්න මේ බෙදපු සාධක පින් කරගත්ත සාධක එකතු කරපුවම අපිට 6යි x එනවද කියලා. දැන් මෙතන x ට 8යි x එකතු කරපුවම කීයද? 9යි x. 2යි x 4යි x එකතු කරපුවම කීයද? 2යි 4යි 6යි x. එතකොට මෙතනින් ආව අපිට 6යි x. එතකොට මොකද්ද මේකේ සාධක දෙක වෙන්න ඕනේ? 2යි x 4යි x. එතකොට අපිට මේක වෙන් කරලා ලියා ගන්න පුළුවන් කොහොමද? මෙතන 2ix ධන 4ix කියලා. අනිත් ටික වෙනස් වෙන්නේ නැහැ. එතන මොකද්ද? x වර්ග ධන අන්තිමට එන්නේ ධන 8. මෙන්න මේ ප්‍රකාශනය තමයි එන්නේ එතකොට. අය කියන්නම් කරේ මොකද්ද කියලා. දැන් මෙතන දීලා තියෙනවා x වර්ග ධන 6ix ධන 8 කියන එක. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? 6ix කියන එක දෙකට කඩලා ලියා ගන්නවා. දෙකට කඩලා ලියා ගන්න අපිට ඒක සාධක හොයා ගන්න ඕනේ. සාධක හොයා ගන්න කලින් මොකද්ද බලන්න? මෙන්න මේ පළවෙනි තියෙන x වර්ගේ 8යි ගුණිතය ගන්න ඕනේ. ආ කීයද? 8යි x වර්ග. ඊට පස්සේ මැද තියෙනවා 6යි x. හරිද? දැන් මොකද්ද මේ සාධක වල තියෙන්න ඕනේ? නීති දෙකක් තියෙනවා. මොකද්ද? ඒ සාධක දෙක ගුණ කරපුවාම එන්න ඕනේ මෙන්න මේ 8යි x වර්ග කියන එක. සාධක දෙක එකතු කරපුවාම එන්න ඕනේ 6යි x කියන එක. එතකොට අපි මේ 8යි x වර්ග හදා ගන්න පුළුවන් විදියට සාධක වෙන් කර ගන්නවා. 8යි x වර්ග හදා ගන්න පුළුවන් කොහොමද? x ගුණ කරන්න පුළුවන් 8යි x වලින්. එනවනේ ඊට පස්සේ 8යි x වර්ග. ආයි මොකද්ද? 2යි x ගුණ කරන්න පුළුවන් 4යි x වලින්. ඒකෙත් තියෙනවා 8යි x වර්ග. ඊට පස්සේ මේ වෙන් කරගත්ත ඒවා එකතු කරපුවාම අපිට 6යි x එනවාද කියලා බලන්න ඕනේ. හරිද? එතකොට මේ පළවෙනි x එකතු කරලා 8යි x එන්නේ 9යි x. ඊට පස්සේ 2යි x 4යි x එකතු කරපුවාම අපිට එනවා 6යි x. දැන් එතකොට අපිට ආවනේ. ඒක නිසා සාධක දෙක වෙන්නේ මොකද්ද? 2යි x වේ 4යි x වේ. ඊට පස්සේ අපිට තියෙන අර මේ පාඩමේ කලින් කොටස කතා කරපු අර විජය ප්‍රකාශන හතරක් තියෙන පදයක සාධක වෙන් කරන විදිය. ණය විජය ප්‍රකාශන හතරක් ආව පදේ අපි ආලියා ගමු. මෙතන ආයෙ මොකද සාධක වෙන් කරපුවා? x වර්ග ධන 2යි x ධන 4යි x ධන 8. දැන් මොකද මුලින්ම අපි කරන්නේ? පළවෙනි පද දෙක ගන්නවා. ඒ දෙකට පොදු සාධක මොනවද තියෙන්නේ? x වර්ග තියලා 2x තියෙනවා. x පොදුයිනේ. එතකොට මෙතන එක x එකක් ගත්තාම ඉතුරු වෙනවා වරහණ ඇතුලේ 1x එක. 2x වලින් x ගත්තාම ඉතුරු වෙනවා ධන 2. ඊට පස්සේ 4x ටයි 8ටයි පොදු සාධක මොනවද තියෙන්නේ? ධන 4නේ. ධන 4යි ඉලියගත්තා. ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා 4x වල x. ධන 8 ඉතුරු වෙනවා ධන 2. හරිද? දැන් ඊළඟට මොකක්ද කරන්නේ? x ධන 2 මෙහෙම ලියලා වරහණෙන් එළියට ගත්තා ටික මෙන්න ලියනවා x ධන 4. හරි. මෙන්න මේක තමයි උත්තර. තව ගණන් හදමු බලන්න. දැන් ටිකක් පැහැදිලි වෙනානේ කලින්ට වඩා. මේ ගාන කියනවා x වර්ග ධන 5x ධන 6 කියලා. මොකද්ද මුලින්ම අපි බලන්න ඕනේ තමයි. මේ 5x කියන එක සාධක වෙන් කරලා දෙකට කඩා ගන්න. ඊට කලින් මොකද්ද කරන්න ඕනේ? මේ x වර්ගේ අන්තිමට තියෙන 6 ගුණ කරපුවාම කීයද එන්නේ? 6යි x වර්ග. එතකොට මේ 5 සාධක කඩා ගන්න ඕනේ මොකක් වෙන විදිහට? ඒ දෙක එකතු කරපුවාම 5x එන්න ඕනේ. ගුණ කරපුවාම 6ix වර්ග එන්න ඕනේ. 10ix වර්ග එන්න මොනවද සාධක තියෙන්නේ? x ගුණ කරන්න පුළුවන් අපිට 6ix වලින්.
එතකොට එනවා මොකද්ද? 6x වර්ග අනිත් එක මොකද්ද? 3x ගුණ කරන්න පුළුවන් අපිට 2x වලින්. එතකොට එනවා ඒත් 6x වර්ග. දැන් මේ සාධක එකතු කරපුවාම මොනවද දෙන්නේ? ආයි නැහැනේ සාධක වෙන් කරන්න පුළුවන් විදියට. මේ 6x වර්ග හදා ගන්න පුළුවන් විදියට. දැන් මේ 6xට x එකතු කරපුවාම කීයද එන්නේ? 7x. හැබැයි අපි හදා ගන්න ඕනේ කීයද? 5x. එතකොට මේ 3x දෙක x එකතු කරපුවාම කීයද? 3x දෙක x එකතු කරපුවාම එන 5x. එතකොට අපි මෙතන සාධක දෙක හොයාගත්තා. මොනවද සාධක දෙක? 3x උයි 2x උයි. දැන් එතකොට 5 අපිට ලියන්න පුළුවන් කොහොමද? සාධක වෙන් කරලා 3x දෙකම ධනනේ ආවේ. ධන 2x. අනිත් එක වෙනස් වෙන්නේ නැහැ. මුලින් තිබ්බේ මොකක්ද? x වර්ග. අකට තිබ්බා ධන 6. දැන් මේක මොකද්ද? i විජය ප්‍රකාශන හතරක පද හතරක් තියෙන විජය ප්‍රකාශනය. එතකොට මේක සාධක වෙන් කරන්න තියෙන x වර්ගය 3x වල පොදු සාධක මොකද්ද? x එළිය ගත්ත හැකිනේ. එතකොට මෙතන ඉතුරු වෙන x 3x එළිය x ගත්තාම ධන 3 ඉතුරු වෙනවා. 2x යි ධන 6ටයි පොදු සාධක මොකක්ද? ධන 2 ගන්න පුළුවන්. ඊට පස්සේ ධන 2x වල ඉතුරු වෙනවා x ධන 6 ඉතුරු වෙනවා 3. ඊට පස්සේ මොකක්ද දෙන්නේ අපි? x ධන 3 වරහන් ඇතුලේ තියෙන වරහන් එළිය මොනවද තියෙන්නේ? x උයි ධන 2. ඒ දෙකත් අපි වරහන් ඇතුලේ ලියන්න. උත්තරය මෙන්න මේක. හරි. දැන් පැහැදිලි නේද කොහොමද අර සාධක තුනක් මේ වගේ ත්‍රිපද විජය ප්‍රකාශනයක් දුන්නාම කොහොමද ඒක සාධක වෙන් කරලා සුළු කරලා ගන්න කියලා. හරිද? ඉස්සරහ මේ මැද තියෙන පදේ බලනවා. දැන් ප්‍රකාශනයක් දෙන්න පුළුවන් මේ ටික මාරු කරලා මේ ධන 6 මැදට ඇවිල්ලා 5x යහපැත්තට ගිහිල්ලා ඒ වගේ දෙන්න පුළුවන්. ඒකට හරියට පිළිවෙල ලියා ගන්න මේ x කියන එක කියන්නේ විජය අකුරක් තියෙන එක මැද්දෙන් ලියලා තියා ගන්න ඕනේ. අනේ ඒක තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් මේක දුන්නොත් එහෙනම් අපිට x වර්ග ධන 6 ධන 5x. එතකොට මැද්ද පදේ 6 කියලා මේක ගන්න බෑ. මොකද්ද මැද්දට එන්නේ? මේ 5x මැද්දට දාලා මෙන්න මේ වගේ ප්‍රකාශනෙ ලියා ගන්නවා. මේ ඉලක්කමේ විජය ඒ කියන්නේ ඉංග්‍රීසි අකුරේ ගුණිතේ තියෙන එකට තමයි අපි සාධක වෙන් කර ගන්නවා. හරි. ඊට පස්සේ මේ ප්‍රකාශනයේ සාධක වෙන් කර ගන්න ඒක දෙකට කඩන්න ඕනේ අපි එකතු කරපුවාම මේ පදේ එන්න ඕනේ. ගුණ කරපුවාම එන්න ඕනේ. මෙන්න මේ පද දෙකේ එකතු. මේ පද දෙකේ ගුණිතය. ඒ කියන්නේ x වර්ගයි 6x වුණාම 6x වර්ගෙ ඉන්න ඕනේ මෙන්න මේ 5x වල සාධක දෙකේ ගුණිතය. හරි. එහෙම කඩාගෙන අපි සාධක හොයාගෙන මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රකාශනේ ගොඩනගන්නේ. නැත්නම් ඍණ සංඛ්‍යාවක් තියෙන එක බලමුකෝ. මෙන්න මේක ගන්න. ඒ කියන y වර්ග ධන 2y ඍණ 15. මොකක්ද අපි කරන්නේ? මෙන්න මේ මැද තියෙන පදේ සාධක හොයාගන්න ඕනේ දෙකට කරලා. ඊට කලින් මොකද්ද බලන්න ඕනේ? පළවෙනි පදේ මොකද්ද මෙතන තියෙන්නේ? y වර්ග තියෙන. අන්තිමට තියෙන ඍණ 15. ගුණ කරපුවාම වෙන්නේ කීයද? ඍණ 15y y වර්ග. එතකොට මේ 2y වල සාධක දෙකට කඩන සංඛ්‍යා දෙක ගුණ වුණාම එන්න ඕනේ මොකද්ද? ඍණ 15y y වර්ග. එතකොට ඍණ 15y y වර්ග හදා ගන්න පුළුවන් විදියක් කොහොමද? y ගුණ කරන්න පුළුවන් ඍණ 15y y වලින්. ආයතා පුළුවන් කොහොමද? ඍණ 5 ධන 5 5y ගුණ කරන්න පුළුවන් ඍණ 3y y වලින්. ඒත් එනවනේ. තාම කොහොමද? ආයි බෑනේ. එතකොට මේවා එකතු කරගන්න ඕනේ. ඍණ 15y ට y ට එක ඍණ 15y y ට y එකතු කරපුවාම එන්නේ කීයද? ඍණ 14y y. අපිට හදා ගන්න ඕනේ ධන 2y. ඊට පස්සේ ධන 5y ට ඍණ 3y එකතු කරපුවාම අපිට එනවා කීයද? ධන 2y. දැන් හරියට සාධක ටික වහගත්තා. මොකද්ද? ධන 5y ධන 3y. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මෙන්න මේ 2y එක සාධක වලට වෙන් කරලා අපි හොයගත්ත එකට ලියා ගන්න. මොකද ධන 5y එකයි ඍණ 3y y. අනිත් එක හැම ඍණ 15 මෙතන තියෙනවා. y වර්ග මෙතන තියෙනවා. දැන් මොකක්ද පළවෙනි ප්‍රකාශන දෙක දාගත්තා. පොදු සාධකයෙන් මොකද්ද? y නේ. ඊට පස්සේ මෙතන y වර්ගයෙන් y ඉතුරු වෙනවා. 5y වලින් 5 ඉතුරු වෙනවා. වරහන් ඉතුරු වෙනවා. y ධන 5. ඍණ 3y ඍණ 15. පොදු සාධකයෙන් මොකද්ද? ඍණ 3නේ. ඊට පස්සේ මෙතන ඉතුරු වෙනවා y ඍණ 15. ඍණ 3 කීයක් තියෙනවද? 5යි. ධන 5.
ඊට පස්සේ y ධන 5 වරහන් ඇතුලේ එන්නම තියෙනවා. එළියට ගත්ත දෙක වරහන් ඇතුලේ y ඍණ 3. හරි මෙන්න මේක තමයි උත්තරය. ඔය විදිහට තමයි මේ වගේ ප්‍රකාශනයක් දුන්නාම මෙන්න මේ විදිහට සුළු කරලා අපිට වුණ උත්තරේ ගන්න. හරි දැන් පැහැදිලි නේද? එතකොට මෙන්න මේ ටික තමයි මේ කොටසේ කතා කරන්න තියෙන්නේ. මේ අභ්‍යාස ටික කරලා බලන්න. එතකොට මේක පුරුදු වෙයි හරියට.